මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන්නේ. මේ උතුම් අගතනතුරු ප්‍රාර්ථනා කරන්නේ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. මෙයින් කල්ප ලක්ෂයානකට එහා, ලක්ෂයකට පමණ එහා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හංසවදී කියන නගරය ආශ්‍රය කරගෙන වැඩ ඉන්න කාලේ මේ හංසවතියේ ඉපදිලා හිටියා බේදේහ කියලා තරුණයෙක්. 80 කෝටියක් පමණ ධනය ඇති බේදේහ තරුණයා මහසිටුවරේ සිල් සමාදන් වෙලා සුවඳ මල් ආදී අරගෙන බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න භාග්‍යතුන් වහන්සේගේ වැඩ ඉන්න විහාරයට ගමන් කෙරුවා. අන්න එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එක භික්ෂූන් වහන්සේ නමකට දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ප්‍රදාන කරන්නට ලැබුණා. ඒත දග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං දුතවාදානං යදිදං නිසභූ එල භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබාපු ඒ මහරහතන් වහන්සේගේ නම තමයි නිසභ. වෙනතුනි එදා ඒ කාරණාව දැක්ක සතුටු වුණා. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවකින් සතුටු වුණා.